අපි හැමෝම එකා වගේ තේරුම් අරන් හරියට වැඩ කරොත් ගොඩාක් දේවල් වෙනස් කරන්න පුළුවන්. තනි තනියම තමන්ගේ කෑල්ල කියලා අතාරින්න නැතුව මේක අපි ඔක්කොම එකතුවක් විදියට හිතලා වැඩ කරොත් හොඳ ෆිල්ම් එකක් කරන්න පුළුවන්. එතන ලොකු වෙනසක් තියෙනවා. අපි තනි තනියම වැඩ කරලා ලකුණු 50ක් ගත්තොත් ටීම් වර්ක් කරු අනිවාර්ය 75යි. සාර්ථක ෆිල්ම් එකක් වීම තුල තමයි ඇත්තටම ප්‍රොඩියුසර්ස්ලා රැඳී ඉන්නේ. මොකද ගොඩාක් ශ්‍රේෂ්ඨයේ තියෙන දෙයක් තමයි ෆිල්ම් එකකට ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නේ එක ෆිල්ම් එකක. එතනින් ප්‍රොඩියුසර් ගෙදර. මොකද කවුරුත් හිතන්නේ නැහැ මේක රැකෙන්න ඕනේ කියලා. එහෙම රැකෙන්නේ නැතිකොට එකක් කරා ලොස් ගෙදර. රයිට්? ඒක තමයි ඇත්ත කතාව. ඉතින් දැන් අල්ත පෙරලා අපි කතා කරගෙන අපි හැම වෙලෙම බලනවා බජට් එක බොහොම මිනිමයිස් කරගෙන උපරිම දෙයක් කරලා අවම වශයෙන් මොකද අපේ ලංකාවේ ෆිල්ම් බලන සංඛ්‍යාව මේ කෝටි දෙකක් මිනිස්සු හිටියට ලක්ෂ 5ක් වගේ තමයි ෆිල්ම් බලන්නේ. ඉතින් ඒකනොත් සාමාන්‍ය ෆිල්ම් එකකට එන්නේ 1,50,000යි ලක්ෂ 2යි 3යි ලක්ෂ 4ක් බලන ෆිල්ම් එකක් කියන්නේ සාර්ථක ෆිල්ම්. සමහර තැන්වල බජට් තියෙනවා කෝටි 7යි 8යි. හැබැයි ප්‍රොඩියුසර් ගෙදර කරපු ටික කෑව බිව්වා එතනින් වැඩේ ඉවරයි. ඒක තමයි ඇත්ත. ඉතින් එහෙම නොවෙන්න ඕනේ. මම කියන්නේ මම නෙවෙයි කවුරු වුණත් අපේ සිනමාව තියෙන්න මේ දෙපැත්තම බැලන්ස් වෙලා ඒ දෙපැත්තම රහගෙන ගියොත් තමයි හැම වෙලේකම අලුත් ෆිල්ම් හැදෙනවා අලුත් දේවල් වෙන්නේ එහෙම වුණොත්. ඇතුලේ ඉඳලා ගොඩක් දේවල් දන්නවා. ඉතින් ගොඩක් වෙන දේවල්. ඉතින් ඒ හැමදේම බැලන්ස් කරගෙන අපි ලස්සන වැඩක් කරමු.